අපිට වැඩිපුරම නඩු දැම්මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් ඔබ තමුන්නාසෙලා අපේ දූෂණ මර්දන කමිටුවේ ලේකම්තුමා මෙතන ඉන්නවා. ආනන්ද විජේපාල ගරු ඇමතුමන් ඔබතුමාලා තමයි අපිට වැඩිපුරම නඩු දැම්මේ. ඒවා නිදොස්කෝ නිදහස් වුණා අපි අධිකරණය. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මහා මොලකාරයා. ඒක නෑ කියන්න බෑ. හැබැයි අපි සතුටු වෙනවා එතුමා ජාත්‍යන්තර මාධ්‍යට ගිහලා ලංකාව පාවලා දෙන්නේ නෑ. දැන් මේ ෆිලිපීන ගැන කතා කරා. ඉතින් අද ෆිලිපීන හිටපු ජනාධිපතිවරයාව හියුමන් රයිට්ස් වලට වයලේෂන් වලට දැන් පරීක්ෂණ කටයුතු වලට ගෙනියන්න උත්සාහ කරනවා. ඉතින් අපේ රටේ ඕගනයිස්ඩ් ක්‍රයිම් සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තියෙනවා. ඒ ජනාධිපතිවරයාත් ඒ කාලේ හැප්පුණේ කරු ඇමතුමනි පාතාල එක්ක ඒ රටේ ඩ්‍රග් මාෆියාවත් දෙක. අද ඔබතුමාලාට හැප්පෙන්න තියෙන්නේ අපේ රටේ ඩ්‍රග් මාෆියාවත් දෙක. ඉතින් ඒක දැන් ඔබතුමාලා අපි අතර 2000 ගණන් වල යාළුකම් තිබ්බා. 2005 අපි එක වේදිකාවේ හිටියානේ. 2015 ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක වේදිකාවේ හිටියා. එකට දූෂණ මර්දන කමිටුවේ කටයුතු කෙරුවා. දැන් බට්ලන්ද රිපෝට් එක දැම්මත් ඔබතුමාලා එදා බට්ලන්ද රිපෝට් එක හංගගෙන හිටියා. දැන් අපේ මහින්ද මහත්තයා එක්කත් ඔබතුමාලා කිවිසුමක් අත්සන් කරා 2005 උදව් කරන්නේ. ඒකේ බට්ලන්ද කිවිසුම පාර්ලිමේන්තුවට දාන්න ඕනේ කියලා සඳහන් කරලා තිබෙත් නැහැ. ඔබතුමාලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කැබිනට් එකේ හිටියා. එතකොටවත් මේ කැබිනට් මණ්ඩලයේ බට්ලන්ද කිවිසුම අනුමත කෙරුවේ නැහැ. හැබැයි විදේශ රටක මාධ්‍යවේදියෙක් ගැන අහුවම ඒක අද කැබිනට් එක අනුමත කරලා පාර්ලිමේන්තුවට දාලා තිනවා. අපි ඒ කාරණේ වෙනම විවාදයක් යනවා නම් අපි එදාට ඒ ගැන කතා කරමු. අපේ රාජ්‍යයේ හිටපු නායකයෙක් විදේශ රටකට ගිහිල්ලා අපේ රටේ රණවිරුවන් යුද අපරාධ කරා කියලා ප්‍රසිද්ධියේ පිළිගන්න දැන්න මේක පරිවර්තනය වුණොත් කඩන් වැටෙන්නේ මහින්ද රාජපක්ෂවත් රනිල් වික්‍රමසිංහවත් නෙවෙයි. මේ රට ඉඳ ශානකයන් මණ්ඩිතුමා එක පැත්තකින් දැඩි චෝදනාවක් නගනවා මේ රටේ රණවිරුවන්ට. රණවිරුව යුද අපරාධ කරාක් පමණක් නෙවෙයි ස්ත්‍රී දූෂණ කරාක් කියලා. යම් සිදුවීමක් සිද්ධ වෙලා ඇති හිටපු ආමි දෙසට කෙනෙක් එක්ක. හැබැයි ඒ එක පුද්ගලයෙක්ගේ සමස්ත ක්‍රියාදාමයේ සමස්ත හමුදාවටම ලඝු කරන්න එපා. ඒ වගේම තමයි පාතාලයේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමා ඒකට මැදිහත් වෙන්න. ඒකට මැදිහත් වෙලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. හැබැයි ක්‍රියාමාර්ග ගැනීමේදී අපි ඔබට වගකීමක් කියනවා. අපි ඔබ ආරක්ෂා කරනවා.